කවුරු හරි ඇත්තමයි සර් මේ මොකක් හරි ඉන්වෙස්ටිගේෂන් එකක් කරයි සර්ට පේපර් එක ලැබෙනවද? දැන් මම මාස 2ක් ඇවිල්ලා සර් බී ගත්තා නම් මේගොල්ලෝ ඒ ප්ලස් ගන්නවා. ඒ කිව්වා වගේම ගොඩ දැම්ම ඇත්තම හදන්නේ මේවා ඒ පේපරේ හදන කෙට යන්න පුළුවන් උපරිමයට ගිහිල්ලා කිව්වා. සර් ඕන කෙනෙක් කියනවා බය නැතු පොලිටිකල් නම් මේ ලංකාවේ කොහෙත් යන්න එපා සෝමේ සර් විතරයි. ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා සර්. බොහොමත්ම ස්තුතියි සර්ට. ඔයා හරින්දි කියන්නේ ගිය අවුරුද්දේ අගෝස්තු තමයි එක්සෑම් තිබ්බේ. හරින්දි මම ක්ලාස් ආවේ කොයි කාලෙද? ඒ කියන්නේ සර් එක්සෑම් පටන් ගත්තේ නොවැම්බර්නේ මම පන්ති ආවේ සැප්තැම්බර්. මුන්ට ඕක කියන්න එපා මූත් තව මේ විභාගෙට මාස දෙකක් තියලා ඉබන් පන්ති නොවැම්බර් තමයි ගිය අවුරුද්දේ තිබ්බේ. එතකොට අපේ හරින්දි ආවේ සැප්තැම්බර්. මොකද උනේ මම උඹට බැන්නද මම බැන්න නේද අපි? ඔව් මම මුලින්ම සැප්තැම්බර් පන්තියට සර් ආවේ වැරදිලා ලින්ක් එකකින්. ඊට පස්සේ මම බලුවා කවුද මේ උගන්වන්නේ උගන්වනවා නෙමෙයි නිකන් කොටලා පොනවා වගේ කියලා මං ඉවර වෙනකම්ම එදා හිටිය කමක් නැහැ දැන් වැරද්දක් වුණත් කියලා. ඊට පස්සේ ප්‍රශ්න අහන මේ වගේ ඔය සර් හැම පන්තියකම අහනවානේ ප්‍රශ්න තියනවාද මොනවද තේරෙන්නේ කියලා. ඉතින් මං ඒ වෙලේ පාපොච්චාරණය කරා. මං වැරදිලා සර් ආවේ මේ තව මාස දෙකයි මට මුකුත් දන්නේ නැහැ කිව්වම සර් හැවුවා දැන්ද බං ආවේ ඇයි දැන් ආවේ නොවැම්බර් මුල් සතියෙන්න තිබ්බා කිව්වා. ඊට පස්සේ සර් මට ඒ වෙලෙම ෂණික ප්ලෑන් එකක් දුන්නා හන්සි මෙච්චරයි තියෙන්නේ රෙකෝඩින්ස් ඔක්කොම මයි පන්තියට ඔයා ජොයින් වුණොත් ඔයා දවසට මෙච්චර රෙකෝඩින් ගාණක් ඇහුවොත් කැප වෙලා පුළුවන් ඔයා මගේ හැම පේපර් ක්ලාස් එකටම එන්න හැම තියරි ක්ලාස් එකටම එන්න මාත් එක්ක ඉන්න මං ඔයා ගොඩ දානවා. ඒ වචන ටික තමයි සර් මට දුන්නේ. ඒ කිව්වා වගේම ගොඩ දැම්ම ඇත්තමයි සර් පාඩම් කරන්න මහන්සි වුණේ නැහැ. සර් උගන්නන ටික මම මෙතන ඉන්න නංගිල මල්ලිටත් කියන්නේ උගන්නන ටික අහන් හිටියොත් කැමරා එක ඔන් කරලා සර් නිකන් නෙමේ කියන්නේ කැමරා ඔන් කරපල්ලකෝ මං තනියෙන් කියවනවා වගේ බම් මට දැනෙන්නේ කියන ඇත්තටම එහෙම අපි කනෙක්ට් වෙනකොට ඒක මාර විදියට අපිට දැනෙනවා. මම පාඩම් කරේම නැති තරම් සර් උගන්නව අනිත් එක සර්ගේ ප්‍රශ්න කවුරු හරි ඇත්තමයි සර් මේ මොකක් හරි ඉන්වෙස්ටිගේෂන් එකක් කරයි සර්ට පේපර් එක ලැබෙනවද කියලා. සර් මට ආවේ බී සාමාර්ථයක්. නමුත් මට ඒකත් සැකයි. එච්චරට සර් උගන්නපුවා ඒකේ තිබුණා. දැන් මම මාස 2ක් ඇවිල්ලා සර් බී ගත්තා නම් මේගොල්ලෝ ඒ ප්ලස් ගන්න ඕනේ. මම පේපර් එක ලියනකොට සර් මට තනියෙන් hina යනවා සර් අපිට ඒව උගන්නපු විදිහ මතක් වෙලා විහිළු කර කර නට කැරකි සර් දන්න හැම ශිල්පයක්ම දානවා අපේ මොළේට ඒක දාන්න. දැන් අපි බලන් ඉද්දි අපි හිතනවා මේ අපිට නිදිමත හැදෙයි කියලා වෙන්නේ නැති සර් කියන නෑ. ඒක මාර ශිල්පයක් සර් ගාව තියෙන්නේ. ලියනකොට මට මතක් වෙනවා සර්ගේ කටහඬින් මට ඇහෙනවා වගේ සර් ඒක උගන්නපු විදිය සර් ඒක පුදුම ඒක දෙවියොම සර්ට දුන්න හැකියාවක් සර් මම අත් දෙක අල්ලලා සර් මට වඩා බාල වුණත් වැඳලා කියනවා බොහොම ස්තුතියි සර්ට මම ගොඩක් බයෙන් හිටියේ මට පොලිටිකල් ගොඩ යන්න බැරි වෙයි කියලා. හැබැයි සර් කිව්වා ගොඩ දානවා කියලා සර් වගේම ගොඩ දැම්මා. මට මේක කියන්න දුන්න ඔපචුනිටි එකට thank you so much සර්. මම ඕන කෙනෙක්ට කියනවා බය නැතුව පොලිටිකල් නම් මේ ලංකාවේ කොහෙත් යන්න එපා සෝමේ සර් විතරමයි.